1937 ජූලි මාසේ දෙවැනිදා පැසිෆික් සාගරයේ සිසාරා පුංචි ගුවන් යානාවක් පියාසර කරමින් තිබුණා. මේ ගුවන් යානාව ඇතුළේ හිටියේ ලෝක ප්‍රසිද්ධ ගුවන් නියමුවරියක්. ඇයට මේ ගුවන් යානාව ඇතුළේ ජයග්‍රහණය කරන්න ලොකු අභියෝගයක් තිබුණා. ඒ තමයි ලෝකයේ වටා ගුවන් යානාවකින් සංචාරය කළ ලොව ප්‍රථම කාන්තාව බවට පත්වීමේ ඒ ආසාව මුදුන්පත් කර ගැනීම. ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව සිසාරා අපේ මේ කතානායිකාව වන අමේලියා එයාහාට් සැතපුම් 29,000ක දුරක් පියාසර කිරීමට සිද්ධ වෙනවා. මේ දුෂ්කර ගමන අවසානයක් කරන්න තවත් සැතපුම් 7,000ක් පමණයි ඇයට ඉතිරි වෙලා තිබුණේ. අමේලියාගේ ගමනේ නිමාව යෙදී තිබුණේ පැසිෆික් සාගරය හරහායි. ඉතින් පැසිෆික් සාගර කලාපය හරහා ගමන් කරන මේ අවසන් භාගයේදී අමේලියාට ඕන වුණා ඇගේ ගුවන් ගමන් සැලැස්මේ එක් ස්ථානයක් වන හෝලන් නමින් හඳුන්වපු කුඩා දූපතකට ළඟා වෙන්න. නමුත් අමේලියාට කවදාවත් මේ හෝලන් දූපතට ළඟා වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොටින්ම කිව්වොත් අමේලියා එයාහාට් කියන චරිතය ඇගේ සහායකයා වුණ ෆ්‍රෙඩ් නූනන් සමගින් සාක්ෂියක් ඉතිරි නොකරම ගුවන් ගමනේ අවසාන භාගයේදී අතුරුදහන් වෙනවා. ඇත්තටම ඒ යුගයේ නිරූපිකාවක් තරමටම ජනප්‍රිය වෙලා හිටපු අමේලියා එයාහාට මොකද වුනේ? ඇගේ ගුවන් යානය අනතුරකට ලක් වෙලා ඇය මිය ගියාද? සමහරෙක් පිරිස් කියනවා ගුවන් යානාව කඩා වැටුණට පස්සේ දිවි බේරාගත්ත අමේලියා කිසිම නමක්වත් නොතිබුණ ඊටාම කුඩා දූපතක හුදකලාව ජීවත් වුණා කියලා. ඒ වගේම තවත් පිරිසක් සැක කරනවා ඇය ඇමරිකානු ඔත්තුකාරිනියක් විදිහට ජපන් නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වුණා කියලා. ගුවන් අවකාශයෙන් අතුරුදන් වෙලා සති 2ක් යනකල්ම රේඩියෝ සංඥා නිකුත් කරමින් උදව් ඉල්ලපු අමේලියා එයාහාට හරියටම මොකද වුනේ කියන දේ ගැන මේ වීඩියෝ එක තුලින් අපි සවිස්තරාත්මක හොයලා බලන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී ඉන්න මේ වීඩියෝවේ අවසානයේ දක්වාම. ඒ විතරක් නෙමෙයි මේ වගේ වැඩසටහන් ඉදිරියටත් නරඹන්නට ඔයා කැමති නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳෙන්න කියලාත් ආරාධනා කරනවා. එක්දහස් 897 ජූලි 24 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ කෙන්සාසි ඇචිසන් වල තමයි ඇමේලියා මේරි එයාහාට් උපත ලබන්නේ. ඇමේලියාගේ පියා සැමුවෙල් ස්ටැන්ටන් එයාහාට් වෘත්තියෙන් ඔහු නීතිඥවරයෙක්. ඇමේලියාගේ මව අමේලියා ඔටිස් එයාහාට්. අමේලියාට තවත් බාල සහෝදරියක් ඉන්නවා. ඇය නමින් ග්‍රේස් මියුරියල් එයාහාට්. අමේලියා කුඩා කාලේ පටන්ම නොයෙක් අන්දමේ ප්‍රායෝගික ඒ වගේම ගෙදරින් පරිබාහිර පරිසරයේ කාලය ගත කරන්න වැඩි කැමැත්තක් දක්වපු දරුවෙක් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අමේලියා සහ ඇගේ සහෝදරිය කුඩා වයසේදී නිවසේ රැඳී ඉඳමින් මවගෙන් ගුරුහරුකම් ලැබලා තියෙනවා කියලාත් සඳහන්. පසුව ඇය අයෝවාහි පාසලකට ඇතුළත් වෙලා අධ්‍යාපනය හදාරන්නට කටයුතු කරනවා. ඒ විදිහට පාසල් අධ්‍යාපනය ආරම්භ කරනකොට අමේලියාගේ වයස අවුරුදු 12ක් වුණ බව තමයි පැවසෙන්නේ. දසහැවිරිදි අමේලියා මුල්ම වතාවට අහස් යානාවක් දකින්නේ අයෝවාහි එක්තරා ප්‍රදර්ශනයකදී. නමුත් පුංචි අමේලියාට අහස් යානාව ගැන ලොකු හැඟීමක් ඇති කරන්න මේ ප්‍රදර්ශනය හේතු වුණේ නම් නැහැ. ගුවන් යානාව ගැන පුංචි ඇගේ සිතිවිල්ල උනේ මලකඩ කාපු වයර් ගොඩක් සහ ලී වලින් හදපු නිකම්ම නිකං මැෂින් එකක් විදියටයි. ඒ දශක කිහිපයකට පස්සේ මේ නිකම්ම නිකං කැත මැෂින් එක ඇගේ ජීවිතයම උඩු යටිකුරු කරන්න හේතුවක් වේවි කියලා ඇය පවා එදා නොසිතන්නට ඇති. කොහොම වුණත් අමේලියාගේ සැපවත් ජීවිතයට කනකොකා අඬන්නට පටන් ගත්තේ ඇගේ පියාගේ අධික බීමත්කම නිසා ඔහුට රැකියාව අහිමි වීමත් එක්කමයි. මේ නිසා අමේලියාගේ පවුලේ අයට උන් හිටි තැන් පවා නැති වෙනවා. අමේලියාගේ මව තමන්ගේ සැමියාගෙන් වෙන්ව දියණියන් දෙදෙනා සමගින් චිකාගෝ වල ජීවත් වීමට තීරණය කර තිබෙන්නේ මෙන්න මේ සිදුවීමෙන් අනතුරුවයි. කොහොම වුණත් උඩු ගුවනට ඇගේ මුළු ජීවිතේම දායාද කරන ඒ මහඟු අවස්ථාව ඇය කරා ක්‍රමානුකූලව පැමිණෙන්නේත් ජීවිතයේ ඇය ගත කරන මේ දුෂ්කර කාල පරිච්ඡේදය තුලම වීමත් විශේෂත්වයක්. පළවෙනි ලෝක යුද්ධය කාලෙදී හෙදියක් විදියට කැනඩාවේ සේවය කරපු අමේලියා 1920 දී ඇගේ පළවෙනි ගුවන් ගමනේ නිරත වුණා. මේ ගුවන් ගමන තමයි ඇගේ ජීවිතයේ තීරණාත්මක වෙනසක් ඇති කරපු සන්ධිස්ථානයේ බවට පත් වෙන්නේ. ඇගේම වචන වලින් කිව්වොත් ඇය ඇගේ පළවෙනි ගුවන් ගමන ගැන සඳහන් කළේ අඩි 200ක් උඩට යනකොට මට දැනුණා මේ මගේ ජීවිතය නේද කියලා.
ඊළඟට අමේලියා කළේ ගුවන් පියාසැරිය ගැන ඉගෙන ගන්නට තීරණය කිරීමයි. ඉතින් ඇය මේ සඳහා තෝරාගත්තේ ඇය වගේම අභියෝගවලට බය නැතුව මුහුණ දීලා ගුවන් ගමන්වල ප්‍රමුඛ නමක් දිනාගත්ත ගුවන් නියමුවරියක් වෙන මේරි අනිටා නේටා ස්නූක්වයි. ස්නූක්ගෙන් ගුවන් පියාසැරිය ඉගෙන ගන්නට ඇයට එකල ඩොලර් 500ක් පමණ වැය කරන්නට සිදු වී තිබෙනවා. ඒ කාලේ හැටියට ඒක බොහොම විශාල මුදලක්. ඒ වෙනුවෙන් අමේලියාට විවිධ රැකියාවන් වල නිරත වෙන්නට සිදු වුණා කියලත් ඇගේ චරිතාපදානයේ සඳහන්. ඉතින් 1923 අවුරුද්දේ මැයි මාසේ 16 වෙනිදා අමේලියා ඇමරිකානු ඉතිහාසයේ ගුවන් නියමු බලපත්‍රයක් ලබාගත් 16 වෙනි කාන්තාව විදිහට සිය නම ඉතිහාස පොතේ සටහන් කරන්නට සමත් වුණා. ඒත් අභියෝග ජය ගැනීමේ අමේලියාගේ පිපාසය එතනින් නතර වුණේ නැහැ. ඇය එතෙන් පටන් තමන්ගේ නමට ඉදිරියෙන් තවත් වාර්තා රැසක් එක්රැස් කරගන්නට කටයුතු කළා. 1928 අවුරුද්ද කියන්නේ ඇගේ නාමයට රන්වන් වටිනාකමක් ඇමරිකානු ඉතිහාසයේ තුලින් ලබා ගන්නට අමේලියා කටයුතු කළ ආරම්භක අවුරුද්ද විදියට හඳුන්වන්නට පුළුවන්. අද වගේ නෙමෙයි අපි මේ කතාබහට ලක් කරන 1920-30 කාලය කියන්නේ වාණිජ ගුවන් ගමන් වල ආරම්භක කාල වකවානුව. ඉතින් මේ කාලේ ගුවන් ගමන් අද වගේ ලොකු දියුණුවක් ලැබලා තිබුණේ නම් නැහැ. එදා රටකින් රටකට මහද්වීපකින් මහද්වීපයකට ගුවන් ගමනක යෙදෙනවා කියන්නේ අද අපි හිතනවා වගේ සරල කාරණාවක් නම් නෙමෙයි. අද වගේ ලොකු තාක්ෂණයක් නැති ඒ කාලේ කලාපයකින් කලාපයකට ගුවන් ගමනක් යනවා කියන්නේ ලොකු පිම්මක් කියලා කිව්වොත් කිසිම වරදක් නැහැ. ඉතින් මේ ගුවන් ගමන් වඩාත් ප්‍රාථමික මුහුණුවරක් ගත්ත මේ කාලේ ඒ කියන්නේ 1927 අවුරුද්දේදී චාල්ස් ලින්ඩන්බර්ග් තනි පුද්ගල ගුවන් ගමනකින් ඇට්ලාන්ටික් සාගරය තරණය කරපු පළමුවෙනි ගුවන් නියමුවා බවට පත්වීම කියන්නේ ගුවන් ගමන් ශ්‍රේෂ්ඨයට නව උද්දීපනයක් ඇති කරපු සිදුවීමක් විදිහට නම් කරන්න පුළුවන්. මේ සිදුවීම 1928 අවුරුද්දේ තවත් විප්ලවීය ගුවන් ගමන් වාරයකට පිඹුරුපත් සකස් කළා. ඒ ඇට්ලාන්ටික් සාගරය තරණය කිරීමට පළමු වරට කාන්තාවක්ද ඇතුළත් කර ගැනීමයි. ඒ සඳහා වරම් හිමි වුණේ වෙන කාටවත් නෙමෙයි අපේ කතානායිකාව අමේලියා එයාහාර්ට්. නමුත් අවාසනාවකට වගේ විල්මර් ස්ටල්ට්ස් සහ ලුයිස් ගෝඩන් කියන ගුවන් නියමුවරයන් දෙදෙනා මෙහෙවූ මේ ගමනට ඇයට එක්වෙන්නට සිද්ධ වෙන්නේ ගුවන් නියමුවරියක් විදිහට නම් නෙමෙයි. ගුවන් මගියෙක් විදිහට. ඇය ඊටාම අවඥා සහගතව මේ ගමනේදී ඇගේ භූමිකාව හඳුන්වලා තිබුණේ ගුවන් ගමනකට එක් වූ ගමන් මල්ලක් විදිහටයි. ඒත් අමේලියා මේකෙන් පසුබැසේ නැහැ. 1928 අවුරුද්දේ ගමන් මල්ලක් වගේ මගී ආසනයකට පමණක් සීමා කරපු අමේලියා බරපතල ගණේ අභියෝගයක් ජය ගන්න පියවරක් ඉදිරියට තබනවා. 1932 අවුරුද්දේදී ඇය ගුවන් ගමනක් ආරම්භ කරනවා නිව් ෆවුන්ඩ්ලන්ඩ් සිට උතුරු අයර්ලන්තයට. මේ ගුවන් ගමනට ඇයට ගත වෙනවා පැය 14කුත් මිනිත්තු 56ක කාලයක්. අමේලියා ගත්ත මේ අවදානම කොච්චර දුරකට ගියාද කිව්වොත් මේ ගුවන් ගමන ඇයට වාර්තා පිට වාර්තා තියන්න උපකාර වුණා. ඒ අනුව තනි පුද්ගල ගුවන් ගමනකින් ඇට්ලාන්ටික් සාගරය තරණය කරපු ලොව පළමු කාන්තාව බවට පත් වෙන්නට අමේලියා වරම් ලබනවා. ඒ වගේම ඇට්ලාන්ටික් සාගරය ගුවනෙන් දෙවතාවක් තරණය කළ පළමුවෙනි කාන්තාව බවට පත් වුණෙත් අමේලියාමයි. මීට අමතරව අමේලියා පිහිටවපු අනෙක් වාර්තාව තමයි කාලය. 1928 අවුරුද්දේදී ඇට්ලාන්ටික් ගුවන් ගමනට ඇය පැය 20ක කාලයක් ගත කරලා තිබුණා. නමුත් අමේලියා මෙහෙවපු මේ තනි ගුවන් ගමනට ඇයට ගත වෙලා තිබුණේ පැය 14කුත් විනාඩි 56ක කාලයක් විතරයි. පිරිමියෙකුට වගේම කාන්තාවකටත් කරන්න බැරි දෙයක් නැහැයි කියලා අමේලියා මේ හරහා ලෝකයටම ඔප්පු කළා. අමේලියා එයාහත්ගේම වචන වලින් කියනවා නම් ඇය කියන්නේ පිරිමින් කරන්න උත්සාහ කරන දේවල්ම කාන්තාවන් වන අපිත් කරන්න ඕනේ. හැබැයි ඒ උත්සාහය අසාර්ථක වුණාම ඒ අසාර්ථකත්වය අනෙක් අයට අභියෝගයක් විය යුතුයි කියලා තමයි ඇය කියන්නේ. එතෙන් පටන් අමේලියා අයිකන් එකක් බවට පත් වුණා. ඇය හොලිවුඩ් තාරකාවක් නොවුනත් ඒ කාලේ වැඩියෙන්ම ඡායාරූප කාචයට හසු වුණ කාන්තාවක් බවට පත්වන්නට සමත් වුණා. ශක්තියේ සහ වීරත්වයේ සංකේතයක් ලෙස සමාජය ඇයව අදහන්නට පටන් ගන්නවත් සමගින්ම තමන්ට පැවරී තිබෙන සමාජ වගකීම වටහාගත් අමේලියා විවිධ මංමාවත් ඔස්සේ කාන්තාවන් බලාත්මක කිරීමට පටන් ගත්තා. 99ස් නමින් පසුකාලීනව හඳුන්වන්නට යෙදුන කාන්තා ගුවන් නියමුවරයන්ගේ සංවිධානයක් ආරම්භ කරපු ඇය එහි ආරම්භක සභාපතිවරිය විදිහට කටයුතු කරන්නටත් පෙළඹුණේ මේ සමාජ වගකීමේ මුල් පියවරක් විදිහටයි.
ඒ වගේම වඩාත් ක්‍රියාකාරී සහ කාර්යබහුල කාන්තාවන් උදෙසාම සුදුසු ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් පවා ආරම්භ කරන්නටත් ඇය පුරෝගාමී මෙහෙවරක් ඉටු කළා කියලත් සඳහන් වෙනවා. ඒත් ඇයව සමාජය තුළ ඉහළට ඔසවා තබන්නට උදව් කළ ගුවනට ඇගේ තිබුණ භක්තිය අමේලියාට කිසි ලෙසකින්වත් අමතක වුණේ නැහැ. අමේලියා තවත් වාර්තා පිට වාර්තා තබමින් ගුවන් ගමන්වල දිගටම නියැලුනේ අන්නේ නිසයි. 1935 අවුරුද්දේ හවායි ඉඳලා කැලිෆෝනියා දක්වාත් 1936 අවුරුද්දේදී ලොස් ඇන්ජලිස් ඉඳලා නිව් මෙක්සිකෝ දක්වාත් ඇය යෙදුණු ගමන් වාර වාර්තා පොත් අතරට එක්වුණ තවත් සුවිශේෂී තනි පුද්ගල ඒ වගේම පළමු කාන්තා ගුවන් ගමන් වාර වශයෙන් අමතක කළ නොහැකි අවස්ථා විදිහට අපිට සඳහන් කරන්නට පුළුවන්. ලොකු පිම්මකට සූදානම් වූ අමේලියා මේ සිදුවීම එක්ක තමයි ඇගේ දෛවයේ නොවිසඳුණු සහ තීරණාත්මකම සිදුවීම සිදුවන 1937 අවුරුද්ද එළඹෙන්නේ. වීඩියෝ එක පටන් ගන්නකොටම අපි ඔයාලට සඳහන් කළානේ අමේලියා එයාහාට් 1937 අවුරුද්දේදී ගුවන් යානාවකින් සම්පූර්ණ ලෝකයම තරණය කළ පළමුවෙනි ගුවන් නියමුරිය බවට පත්වීමේ අරමුණින් ෆ්‍රෙඩ් නූනාන් කියන තම ගමන් සගයා එක්ක ඉලෙක්ට්‍රා කියන ගුවන් ගමන ආරම්භ කළයි කියලා. ඇගේ මේ ගුවන් ගමන ආරම්භ කරන්නේ 1937 අවුරුද්දේ ජූනි මාසයේ පළමුවෙනිදා ඇමරිකාවේ මයාමි වලින්. එතනින් ආරම්භ කරන ගුවන් ගමන ඊට පස්සේ දකුණු ඇමරිකාවේ පුවාටරිකෝ, වෙනිසියුලාව, සූරිනාම් සහ බ්‍රසීලය වෙතටත් ඊට පස්සේ අප්‍රිකාවේ සෙනගල්, මාලි, චැඩ්, සුඩාන්, එරිත්‍රියා සහ ඉතියෝපියාව හරහා ඊට පස්සේ ආසියාවටත් ළඟා වුණා. ආසියාවේදී ඇය පාකිස්තානය, ඉන්දියාව, බුරුමය, තායිලන්තය, සිංගප්පූරුව, ජාවා සහ ටිමෝර් යන රටවල් වලටත් ඊට පස්සේ ඕස්ට්‍රේලියාවටත් පියාසර කළා. මින් අනතුරුව තමයි Tamanගේ ඉරණමට තීරණාත්මක තීන්දුවක් ලබා දෙන දෛවයේ මන්සල අසලට අමේලියා සම්ප්‍රාප්ත වෙන්නේ. ඒ පැසිෆික් කලාපයට. ඇගේ ගමනේ අපහසුම කොටස තමයි පැසිෆික් කලාපය තරණය කිරීම. ඇත්තටම අනෙක් සමුද්‍රීය කලාප වගේ නෙමෙයි. ඔයාලා Google සිතියමක් අරගෙන බැලුවත් පැසිෆික් කලාපයේ තියෙන්නේ බොහොම අඩු භූමි ප්‍රමාණයක් කියලා ඔයාලට දකින්නට ලැබේවි. ඒ අතරිනුත් අමේලියා තෝරාගෙන තිබුණේ ග්‍රහණය කරගන්නට අපහසු ඊටාම කුඩා දූපතක්. මේ දූපතේ නම තමයි හෝලන්ඩ්. කිලෝමීටර් 2ක දිගින් සහ කිලෝමීටර් 1ක පළලකින් යුතු මේ කුඩා දිවයිනම අමේලියා Tamanගේ ගමනේ කොටසක් විදිහට තෝරාගත්තේ ඇයිද කියන කාරණාව ගොඩක් අය මතු කරන වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම කිව්වොත් අමේලියාගේ ගමන් සැලැස්මේ පැපුවා නිව්ගිනියාව සහ හවායි අතර තිබෙන එක ස්ථානයක් තමයි හෝලන්ඩ් දිවයින. 1857 ගුවානෝ අයිලන්ඩ් ඇක්ට් එක හරහා ඇමරිකාව අයිතිවාසිකම් කියපු මේ දිවයින පසුකාලීනව ප්‍රවාහන නැවතුම් පොලක් වශයෙන් තරමක ජනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. ඉතින් ඉලෙක්ට්‍රා ගුවන් යානාවට තෙල් ලබා ගැනීම සඳහා තමයි හෝලන්ඩ් දූපත තම ගමන් සැලැස්මේ නැවතුම් පොලක් විදිහට එක් කරගන්නට අමේලියා තීරණය කරලා තිබුණේ. පැසිෆික් කලාපයේ තීරණය කිරීම ලේසි පහසු දෙයක් නෙමෙයි කියන එක හැම දෙනාම දරපු මතයක්. මේ නිසා අමේලියාට හෝලන්ඩ් දූපතට හරියටම ගොඩ බහින්නට අවශ්‍ය වෙන තොරතුරු sannivedanaya කිරීම සඳහා ඒ දූපත අසලම නෞකා 3ක් ස්ථාපනය කරලා තිබුණා. එකක් USS ඔන්ටාරියෝ, දෙවැන්න තමයි USS ස්වෑන්, අනෙක් නැව තමයි USCGC ඉතාක්සා. ඔන්ටාරියෝ නැව පිහිටවලා තිබුණේ ලේයි සහ හෝලන්ඩ් කියන දූපත් අතරමැද. ස්වෑන් නැව හෝලන්ඩ් සහ හවායි අතරයි පිහිටවලා තිබුණේ. මේ නෞකා දෙකටම වඩා වැදගත් කාර්යභාරයක් හිමි වෙලා තිබුණේ අපි කතා කරන තුන්වෙනි නෞකාව. ඒ කියන්නේ ඉතාක්සා නෞකාවට. මොකද මේ නැව ස්ථාපනය කරලා තිබුණේ හෝලන්ඩ් දිවයින අසලම වීමත් අමේලියා සමගින් sannivedana කටයුතු ප්‍රධාන වශයෙන්ම භාර වෙලා තිබුණේ මේ නැවටත් වීම නිසා තමයි මේ නැව සුවිශේෂී එකක් වෙන්නේ. මේ නිසාම මේ නැව තුල අමේලියා වෙනුවෙන්ම වෙන් කරපු නිලධාරියෙකුත් හිටියා. ඔහු නමින් රිචඩ් බ්ලැක්. නිව්ගිනියාවේ ඉඳලා හෝලන්ඩ් දූපතට යාමේ ගමනට අවශ්‍ය කරන ඉන්ධන සහ ආහාර පාන ඇතුළත් කරගත්ත අමේලියා සිය ගමනේ අවසන් කොටස නිමා කරන්නට පිටත් වුණා. ඒ පැපුවා නිව්ගිනියාවේ ලේ කියන ගුවන් තොටින්. අමේලියා මුහුණ දුන්න ලිහාගත නොහැකි ගැටලු ගණනාවක් එකින් එක සිදුවෙන්නට පටන් ගත්තේ මෙන්න මෙතනින් පසුවයි. අමේලියාගේ ගුවන් ගමනට එක් වූ ෆ්‍රෙඩි නූනාන් කියන්නේ බොහොම දක්ෂ ගුවන් නියමුවරයෙක්. ඒ වගේම ඔහු නැවිගේෂනල් ඔපරේටර් කෙනෙක්. ඔහු මත තමයි යානය සාර්ථකව ගමනාන්තය වෙත ළඟාවීම තීරණය වෙලා තිබුණේ. හෝලන්ඩ් දූපත සොයා ගැනීම සඳහා නූනාන් භාවිතා කළේ සෙලෙස්ටියල් නැවිගේෂන් කියන ක්‍රමය.
ඉර හඳ සහ විවිධ තාරකා රටා උපයෝගී කරගනිමින් කරන මේ ක්‍රමය ඒ කාලේ බොහොම බහුලව භාවිතා වුණත් බොහොම අසාර්ථක ක්‍රමයක් විදිහට තමයි අද නම් සැලකෙන්නේ. අද වගේ GPS හෝ වෙනත් දියුණු ක්‍රමයක් නැති ඒ කාලේ සෙලෙස්ටියල් නැවිගේෂන් ක්‍රමේ තිබුණ දුර්වලතා නිසා අමේලියාට හෝලන් දූපත සොයා ගැනීමේ අවස්ථාව මගහැරෙන්නට ඇති බවට ඇතමුම් මත පළ කරනවා. ඒ වගේම නුනාන් ගැන පළවෙන අනෙක් කතාව තමයි ඔහු අධික මත්පැන් ලෝලියෙකු වීම. මත්පැන් පානයෙන් පසු මත් වී සිටින නුනාන්ට නිින්ද පමණයි වටින්නේ කියන කතාව ඒ කාලේ ජනප්‍රිය කටකතාවක්. සමහර විට තනි කාන්තාවක් සමගින් ලෝකයේ වටා පියාසර කරන මේ වගේ වෙහෙසකර ගමනක අවසාන භාගයේ එළඹීමට නියමිත වෙලා තිබුණ මොහොතක ලැබපු මානසික ඉසිඹුව ඔහුට මත්පැන් පානය කරන්නට බලපෑම් කළා වෙන්නටත් පුළුවන්. ඒ නිසා ගමනට ලබා දිය යුතු මානසික ඒකාග්‍රතාවය ඔහුගෙන් ගිලිහී ගියයි කියලා සමහරක් පාර්ශව කල්පනා කරනවා. ඒ මොන හේතුවක් මත වුණත් නුනාන්ට හෝලන් දූපත නිසි ලෙස ග්‍රහණය කරගන්නට අසීරු වෙන්නට ඇති. මේ තමයි අමේලියා අතුරුදන් වුණ මුල් කාලේ ඇමරිකානු සමාජයේ උණුසුම් කරපු කටකතා. සමහර විට නුනාන් අමේලියාගේ ජීවිතයේ අකාලේ කෙලවර වෙන්නට වැරදිකරුවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔහු නිවැරදිකරුවා වෙන්නත් පුළුවන්. නමුත් ඒක දන්නේ ඔවුන් දෙදෙනාම පමණයි. අමේලියාගේ දෛවෝපගත ගුවන් සවාරියේදී මුහුණ දෙන්නට සිද්ධ වුණ දෙවැනි අභියෝගය තමයි අමේලියාගේ පැසිෆික් තරණයට සහාය වීමට නවත්වලා තිබුණ නෞකා 3 භූමිකාව. ඒ කාලේ ඇමරිකාවේ ජනාධිපති රූස්වෙල්ට්ගේ නියමයෙන්මයි. ජනාධිපතිවරයාගේ බිරිඳ එලිනෝ රූස්වෙල්ට් කියන්නේ අමේලියා ළඟින් ආශ්‍රය කරපු සමීප මිතුරියක්. ඇය ලිපියකින් කරපු දැනුම් දීමට ප්‍රතිචාරයක් විදිහට තමයි ජනාධිපතිවරයා මේ විදිහට ඊටාම කඩිනම් ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් මේ වගේ පුළුල් අනුග්‍රහයක් ලැබිලා නෞකා 3ක් තිබිලත් අමේලියාට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියන එක. ඇත්තටම අමේලියාට මෙහෙම වුණේ නෞකාවල වරදකින්ද එහෙමත් නැත්නම් අමේලියාගේ වරදකින්ද කියන එක අපි අනිවාර්යෙන්ම හොයා බලන්නට ඕනේ. ඇත්තටම කියනවා නම් අපි හොයාගත්ත තොරතුරු වලට අනුව මෙතනදී මේ දෙගොල්ලෝ අතින්ම වැරදි සිද්ධ වෙලා තියෙනවා. ජුනි 23 වෙනිදා වෙනකොට ඉතාක්සා, ඔන්ටාරියෝ සහ ස්වැන් කියන නැව් තුනම Tamanට පැවරිලා තිබුණ අදාළ ස්ථානවලට ළඟා වෙමින් හිටියා. එදා දවසේ බැන්ඩුන්හි ගත කරපු අමේලියාට පණිවුඩයක් යොමු කරමින් ඉතාක්සා නෞකාවේ අමේලියා වෙනුවෙන් පත් කරපු නියෝජිත රිචඩ් බ්ලැක් නැව් තුන භාවිතා කරන රේඩියෝ සංඛ්‍යාත පිළිබඳවත් ඒ වගේම බීකන් සංඥා සම්ප්‍රේෂණය කරනකොට එක් නෞකාව භාවිතා කිරීමට අවශ්‍ය සංඛ්‍යාතය නම් කරන ලෙසත් ඇගෙන් ඉල්ලා සිටියා. මේ පණිවුඩය ජාවාහි බැන්ඩුන් වල හිටපු අමේලියා එයාහට ලැබුණ බව නම් සහතිකයි. නමුත් අමේලියා මොකද කළේ? තහවුරු කරගත් තොරතුරු වලට අනුව මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙනවා අමේලියා ඉතාක්සා නෞකාවෙන් ලැබුණ මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්නට බැන්ඩුන් වල පිහිටි ගුවන් සමාගමකින් මේ සඳහා උදව් උපකාර ලබා ගත්තයි කියලා. ඉතින් ලෝක ප්‍රකට මෙතරම් දක්ෂ ගුවන් නියමුරියක වුණ අමේලියාට මේ වගේ පොඩි දෙයකට වෙනත් පාර්ශවයක උදව් ලබා ගන්න උනේ ඇයි? ඒක ඇත්තටම අපි පිළිතුරු සොයාගත යුතුම ප්‍රශ්නයක්. හේතුව තමයි අමේලියාට sannivedana තරංග ගැන හරි සංඛ්‍යාත ගැන හරි නිසි අවබෝධයක් නොමැතිකම. කොටින්ම කිව්වොත් අමේලියාට විතරක් නෙවෙයි නුනාන්ටත් මෝස්කෝට්ස් ගැන පවා තිබුණ දැනුම අවම මට්ටමක තිබුණයි කියලා තමයි දැනට සොයාගෙන තිබෙන තොරතුරු වලින් තහවුරු වෙලා තියෙන්නේ. ගුවන් විශේෂඥයා අමේලියාට ලබා දීපු උපදෙස වෙන්නේ ඔන්ටාරියෝ සහ ඉතාක්සා කියන නැව් දෙක මීටර් 750කින්. ඒ කියන්නේ කිලෝ සයිකල් 400කිනොත් ස්වැන් මීටර් 900ක උඩින් එනම් කිලෝ සයිකල් 333කින් රේඩියෝ සංඛ්‍යාත යොමු කළ යුතුයි කියලා. ඇත්තටම මේක තමයි සුදුසුම සංඛ්‍යාත ක්‍රමය වුණේ. නමුත් මෙතනදී ඊටාම බරපතල වැරදීමක් සිද්ධ වුණා. වැරදීම සිද්ධ වුණෙත් වෙන කාගේවත් අතින් නෙවෙයි. අමේලියාගේම අතින්. අවාසනාවකට වගේ අමේලියාට තරංග ආයාම සහ සංඛ්‍යාත අතර තියෙන සම්බන්ධතාවය හෝ මේවා එකකින් එකකට පරිවර්තනය කරන්නේ කොහොමද කියන දේ ගැන නිසි දැනුමක් තිබිලා නැහැ. ඒ නිසා ඇය ජුනි මාසේ 27 වෙනිදා ඉතාක්සා නැවේ සිටි රිචඩ් බ්ලැක්ට ලබා දුන් සංඛ්‍යාත සේරම ලබා දීලා තියෙන්නේ පටලවලයි. ස්වැන් නෞකාවෙන් පණිවුඩ එවිය යුත්තේ කිලෝ සයිකල් 333කින් නොවේ 900කින් බවත් ඉතාක්සා නෞකාව කිලෝ සයිකල් 400කින් නොවේ මෙගාබයිට් 7.5කින් පණිවුඩ එවන්න ඕන කියලා තමයි ඇය සංඛ්‍යා වරදවාගෙන යොමු කරලා තිබුණේ. මේ නිසා හයි ෆ්‍රීකවන්සි එකක් තුල ඇයට තොරතුරු ලැබුණේ නැහැ. මෙය ඇගේ ගමනට එල්ල කළේ මරු පහරක් බව පසුව සිදුවීම් වලින් පෙනෙන්නට තිබෙනවා.
අමේලියා අතින් සිද්ධ වුණ අනෙක් වරද ගැනයි දැන් අපි කියන්න යන්නේ. ලෝක සවාරිය ආරම්භ කරන්න කලින්, ඒ කියන්නේ 1937 මාර්තු මාසේ 20 වෙනිදා ලූක්ෆීල්ඩ් ඉඳලා ෆෝර්ඩ් දිවයිනට ගුවන් ගමනක් යන අතරතුර අමේලියාගේ ගුවන් යානාවේ ටයරයක් පිපිරිලා යම් අනතුරකට ලක් වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඇය ඇගේ ගුවන් යානාව නැවතත් නවීකරණය කරා. මේ නවීකරණයේදී ඇගේ යානාවට යුනයිටඩ් එයාර්ලයින්ස් ආයතනය එකල ඉහළ ගණයේ දියුණු යයි කිව හැකි නවීන sannivedana උපකරණ පද්ධතියක් ස්ථාපිත කළ බව තමයි පැවසෙන්නේ. නමුත් මෙතනදී අමේලියා බොහොම බරපතල වරදක් සිදු කළා. ඒ තමයි නවීන අන්දමින් ස්ථාපනය කරපු ලොං ට්‍රේලින් ඇන්ටනාව ගලවා දැමීමට කටයුතු කිරීම. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 1937 අවුරුද්දේ මැයි මාසේ මයාමි වලදී. ඒ කියන්නේ ලෝක සවාරිය පටන් ගන්න මාසයකට වගේ කලින්. එතකොට මේ ට්‍රේලින් ඇන්ටනාව වැඩි වශයෙන්ම පැවතුනේ කිලෝහර්ට්ස් 500ට වඩා වැඩියෙන් සම්ප්‍රේෂණය කරන පණිවුඩ හෝමාරුව සඳහාමයි. ඇගේ යානාවට පණිවුඩ එවපු ඉතාක්සාවල රේඩියෝ පණිවුඩ ඇයට ලැබුණේ නැත්තේ අන්න ඒ නිසා බව තාක්ෂණික විශේෂඥයෝ පස්සේ කාලේ තහවුරු කළා. ඒ වුණත් ඒ ඇන්ටනාව ගලවලා ඉවත් කරන්නට අමේලියා එදා කටයුතු කළේ ඇයිද කියන කාරණාව තාමත් ගුවන් නියමු සමාජයේ ප්‍රශ්න කරන දෙයක්. නමුත් එහි නරක ප්‍රතිඵල වටහා ගන්නකොට අමේලියා හොඳටම ප්‍රමාද වැඩි. නිහඬ වූ අමේලියා. ඉතින් මේ විදිහට පැසිෆික් අහසට පිවිසුන අමේලියා තමුන්ගේ සහායකයා වෙච්ච නුනාන් සමගින් එකතු වෙලා හෝලන් දූපත සෙවීමේ අනවරත අරගලයක නිරත වුණා. නමුත් තිතක් වගේ වුණ පුංචි දූපත ඔවුන්ගේ ඇස්මානයට පෙනෙන්නේ නැහැ. එක් පැත්තකින් ඔවුන්ට කිසිම නෞකාවක පණිවුඩ හරියට ලැබුණේ නැහැ. අනෙක් පැත්තෙන් ඔවුන් තවත් බිහිසුණු අභියෝගයකට මුහුණ පාමින් සිටිනවා. ඒ ගුවන් යානාවේ තෙල් ටිකෙන් ටික නිමා වෙමින් පැවතීම. අපි හරිනම් ඔබ කරා ළඟා විය යුතුයි. ඒත් අපට ඔබව පෙනෙන්නේ නැහැ. අපේ යානාවේ තෙල් අවසන් වෙන්නයි යන්නේ. ඔබට පණිවුඩ එවන්න අප උත්සාහ කළත් ඔබේ පණිවුඩ අපට ලැබෙන්නේ නැහැ. අප දැන් පියාසර කරන්නේ අඩි 1000කට උඩින්. 1937 අවුරුද්දේ ජූලි මාසේ 2 වෙනිදා උදේ 7:42ට ඉතාක්සා නැවට අමේලියාගෙන් ලැබුණ හැඬුම්බර රේඩියෝ පණිවුඩේ තමයි මේ. ඊට පස්සේ උදේ 8:43ට, ඒ කියන්නේ තවත් පැයකට විතර පස්සේ ඇගෙන් තවත් පණිවුඩයක් ලැබෙනවා. අපි 157337 ලයින් එකේ ඉන්නේ. අපි මේ පණිවුඩය නැවත මතක් කරන්න. ඒ වගේම අපි මේ පණිවුඩේ එවන්නේ කිලෝ සයිකල් 6210. මේ තමයි ඉතාක්සා නෞකාව අමේලියාගෙන් ලැබපු අවසන් පණිවුඩය. උඩු ගුවනට මහත් භක්තියෙන් ආදරය කරපු මුළු අහසම Tamanගේ ජීවිතය සහ වීරත්වයේ සංකේතයක් විදියට සලකපු අමේලියා මේරි එයාහාට් ඇගේ සහායක ෆ්‍රෙඩි නූනන් සමගින් දැඩි අභිරහසක් ඉතිරි කරමින් ඉතාක්සා ග්‍රාහක පතයෙන් ගිලිහි යන්නේ මෙන්න මේන් පසුවයි. අමේලියාගේ අතුරුදන් වීමෙන් පස්සේ ඇමරිකාව සිදු කරපු සර්ච් ඔපරේෂන් එක ඒ කාලේ ඇමරිකාව සිදු කරපු වියදම් සහගතම සර්ච් ඔපරේෂන් එකයි කියලා තමයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙන්නේ. එය ඒ කාලේ වටිනාකමෙන් ගත්තොත් ඇමරිකානු ඩොලර් මිලියන 4ක්. ඒ කියන්නේ අද වටිනාකමෙන් ගන්නවා නම් ඩොලර් මිලියන 100ක් වටිනවා. නමුත් අමේලියා සහ නුනාන් සොයාගන්නට ඇමරිකානු නාවික හමුදාවට හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් ඇමරිකානු නාවික හමුදාවට එල්ල වෙන චෝදනාවක් තමයි ඔවුන් නිසි විදිහට මේ සර්ච් ඔපරේෂන් එක සිදු කළේ නැහැයි කියන එක. International Group for Aircraft Recovery කියන පර්යේෂණ සංවිධානයක් විසිනුත් මේ ගැන පර්යේෂණයක් සිදු කර තිබෙනවා. ඒ පරීක්ෂණයට අනුව ඔවුන් සොයාගෙන තිබෙන තොරතුරු බොහොම අවාසනාවන්තයි. ඇත්තටම අවාසනාවන්ත වෙන්න හේතුව තමයි ජූලි 2 වෙනිදා අමේලියා අතුරුදන් වුණාට පස්සේ සතියක් ගත වෙන තුරුම නිකුමොරෝරෝ දූපත අසල ඉඳන් විවිධ උදව් ඉල්ලා පණිවුඩ රැසක් එවීම. මේ තවත් ශෝකජනක වෙන්නේ ඇය එවූ පණිවුඩ සියල්ලක්ම අවධානයට ලක් නොවී බැහැරවීමත් ඒ පණිවුඩ සියල්ල ලැබිය යුත්තන් කිසිවෙකුට නොලැබී යාමත්. ප්ලේන් එක කඩා වැටුණා. අපි ඉන්නේ හරිම චූටි, ඉන්න සුදුසු දූපතක නෙමෙයි. ඇය නිකුත් කරපු මේ පණිවුඩය ඇහිලා තියෙන්නේ ටෙක්සාස් වල ජීවත් වුණ මාබල් නමින් හැඳින්වුණ එකම එක කාන්තාවකට විතරයි. ඒකත් ඇගේ රේඩියෝව සුසර කරනකොටයි ඇයට අහම්බෙන් මේක ඇහිලා තියෙන්නේ. තවමත් ජීවතුන් අතර ඉක්මන් කළොත් හොඳයි. මේ පණිවුඩය ඇහිලා තියෙන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ වල පදිංචි වෙලා ඉඳපු පුද්ගලයෙකුට. ඔයාලට මාව ඇහෙනවද? මාව ඇහෙනවද? මේ අමේලියා එයාහට් ඉක්මනින් එන්න. කැනඩාවේ වාසය කරපු තෙල්මා ලොව්ලේස්ට තමයි මේ පණිවුඩය ඇහිලා තියෙන්නේ. අපි වතුරෙන් යට වෙලා ඉන්නේ. මගේ ගුවන් සගයා හොඳටම තුවාල වෙලා. ඉක්මන් කරන්න, අපිට තවත් බලන් ඉන්න බෑ.
පර්යේෂණ කණ්ඩායම කියන විදිහට මේ තමයි අමේලියා අවසන් වතාවට එවලා තියෙන පණිවුඩය. ඊට පස්සේ පිළිසරණක් නැති බොහොම වේදනාකාරී සදා නිහඬතාවයක් විතරයි අමේලියාගෙන් ලෝකයට ඇහුනේ. ඇය ඒ විදිහට උදව් උපකාර ඉල්ලලා එවපු පණිවුඩ ගණන 57ක් බව කියවෙනවා. නමුත් අවාසනාවකට ඒ කිසිම පණිවුඩයකට ප්‍රතිචාර දක්වන්නට ලෝකෙ කිසිවෙක් සමත් වුණේ නැහැ. අවසානයේදී 1939 අවුරුද්දේ ජනවාරි 5 වෙනිදා අමේලියා මේරි එයාහාට් සහ ෆ්‍රෙඩි නූනාන් කියන දෙදෙනා මියගිය බව ඇමරිකානු රජය ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ මරණයේ සාක්ෂි සජීවීව මහජනයාට ඉදිරිපත් කරන්නට ඇමරිකානු රජය අපොහොසත් වීම නිසා අමේලියා මේරි එයාහාට්ගේ අතුරුදහන් වීම කොන්ස්පිරසි තියරීස් ඇතුලේ තාමත් දෝංකාර දෙන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. කොහොම වෙතත් අමේලියා සහ නුනාන් කියන දෙදෙනාගෙන්ම අඩු වැඩි වශයෙන් සිද්ධ වුණ අඩුපාඩුකම් සහ වැරදීම් නිසා මේ අවාසනාවන්ත සිදුවීම සිද්ධ වුණා කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා ලෝකයට අහිමි වුණේ සුළුපටු චරිත දෙකක් නොවන බවත් අපි අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ඔයාගේ ශේත්‍රය ඇතුලේ මොනතරම් වැඩෙක් වුණත් මොනතරම් දක්ෂයෙක් වුණත් අමතක කරන්න එපා. ඔයා ඒ ඇතුලේම නොදන්න දේවල් ගොඩක් තියෙනවයි කියලා. අමේලියා Tamanගේ දැනුමේ අඩුපාඩු ගැන විවෘත වුණා නම් සංවේදී වුණා නම් ඇයට මීට වඩා හොඳ අවසානයක් කරා ඇගේ ගමන මෙහෙවන්නට තිබුණා. ඉතින් අමේලියා ගැන ඔයාලා තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙනම් 2009 අවුරුද්දේ තිරගත වුණ හිලරි ස්වැන්ක්ගේ අද්විතීය රංගනය ඇතුළත් අමේලියා කියන මූවි එක බලන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාලා අමේලියා ගැන ලියුණ පොත්පත් කියවන්න කැමති නම් සුසෑන් බට්ලර් විසින් රචනා කර ඇති East to the Dawn The Life of Amelia Earhart කියන පොත කියවන්නත් අමතක කරන්න එපා. ඉතින් අමේලියා එයාහාට්ගේ අතුරුදන් වීම ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ ගැන අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන ගමන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලාත් මතක් කරමින් මම ඔයාලගෙන් සමුගන්නවා. මේ වගේ තවත් කුතුහලය දනවන වීඩියෝ එකකින් අපි ආයෙමත් හමු වෙමු. ආයුබෝවන්.